මෙරට සංචාරයක නිරත ඉන්දිය විදේශ ලේකම් වික්‍රම මිස්රි මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඉන්දිය විදේශ ලේකම් වික්‍රම මිස්රි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව නිල මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ කිවිසුම නවීකරණය කිරීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමටද සාකච්ඡාවේදී එකඟ වූ බවයි. දෙරට අතර ද්විපාර්ශ්වික සමාජ ආරක්ෂණ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇති අතර එය ළඟදීම අත්සන් කිරීමට නියමිත බවද එහි සඳහන්. හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දී ඇති පොරොන්දුව ඉටු කරන ලෙසත් දෙමළ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත් විදේශ ලේකම්වරයා මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට හානි වන කිසිදු කටයුත්තකට භාවිත කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් සහතිකය ඉන්දියාව අගය කරන බවද එහි සඳහන්. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කර තිබූ නිවේදනයේ මෙවැනි කිසිදු තොරතුරක් සම්බන්ධයෙන් දක්වා නැහැ. සාකච්ඡාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ පසුගිය ආර්ථික අර්බුදයේදී සහ ආපදා අවස්ථාවලදී ඉන්දියාව ලබා දුන් මානුෂීය ආධාර මෙන්ම මැද පෙරදිග යුද තත්ත්වයේ හමුවේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට දුන් සහයෝගය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉන්දිය රජයට සිය කෘතඥතාව පළ කළ බවයි. මීට අමතරව දෙරටේ සහයෝගීතාවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීම සහ තාක්ෂණික බලශක්ති හා වෙළඳ ක්ෂේත්‍රයන්හි සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහිද දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා. විශේෂයෙන්ම කලාපීය තර්ජනයක් වී ඇති නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් මුලින් උපුටා දැමීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ඉන්දියාවේ උපරිම සහාය ලබා දෙන බවට ඉන්දිය විදේශ ලේකම්වරයා මෙහිදී සහතික වූ බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.